මම එකපාරින් මේක පෙරළුවා. වැඩක් නෑ. ඒත් එකක් හරි ඉතුරුනානේ. ඒත් මට පුළුවන් මේ ෂේරම එකපාරින් බිම දාන්න. මොකද්ද මේ වෙන්නේ? භූමිකම්පද? යාළුවෝ තැනි තලාව පැත්තටයි යන්නේ. ඔය දඩමේ යන්නේ අපි හැමෝටම කෑම ගේන්න. මාත් කවදාද දවසක ඒගොල්ලන් එක දඩමේ යනවා. අද ගියේ වැඩේ සෑහෙන සාර්ථක වුණා. ඔන්නෝකෙන් ටිකක් මෙහාටත් අරගෙන එන්නකෝ. අද අපේ දඩේම සෑහෙන සාර්ථක වුණා. මේ තැනිතලාවේ මෙතරම් කුළුමිමු සංඛ්‍යාවක් අපිට හම්බ වුණාමයි. එතුමාට ස්තුතිවන්ත වේවා. එතුමා වෙනුවෙන් අපි පූජා පවත්වමු. අපි කුළු හරකුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිට කුසට ආහාරත් සීතලට පොරව ගන්න සමුත් ලබා දෙනවට. එයාලා නැතුව අපිට මේ ජීවිතය ගෙනිය ගන්න අමාරුයි. එයාලා තමයි මේ තැනිතලා භූමියට අධිපතිවරු. නායකතුමාගේ කතාව ඇත්ත. අපි මේ දඩයම සමරමු. මේක තමයි අපේ කට්ටිය කාලෙකින් කරපු ලොකු කුළුහරක් දඩේ. මට ඒගොල්ලෝ බලන්න ඕනේ. මං කියන්නේ ඔයාලට කුළුහරට පෑගෙන්නේ නැති වෙන්න අඩි 100ක්වත් යන්න බෑ කියලා. හරි මම ඔට්ටුව බාර ගන්න. හරි හරි යකාරි අර පැත්තේ. ස්තුතියි. ඒ උනාට අඩිපාරවල් හොයාගන්න මට උදව් ඕනේ නැහැ. කො මොන පැත්තටද? අර පැත්තට. හැබැයිට තනකොළ නැමිලා තියෙන්නේ ඒ පැත්තට. එතකොට අර මල් වලට මුකුත් වෙලා නැහැ. ඒ කියන්නේ රංචුව ගිහිල්ලා තියෙන්නේ මේ දැන්. බලන්න මේ කවුද එන්නේ කියලා. ඔය ඊයේ පටන් ගත්ත ගමනක් තාම යන්නේ. මේ බලන්න අලුත් දඩි සලකුණු. ඒවා යන්නේ අර පැත්තට. මම උඩට ගිහිල්ලා බලන්න. මම පොඩ්ඩක් වටපිට බලනකල් ඔයා ඔහොම වින්න. කරදරකාර මදුරුව. ඉතින් කොහොමද ලන්දාරියා? අපොයි මේ මොන සදිද මේ? මඩවලින් වහගෙන ඉන්නේ. මේ කරදරකාර මදුරුවන්ගෙන් බේරෙන්න තමයි අපි මඩ ගාගෙන ඉන්නේ. ඒක හොඳ වැඩන්නේ. මේ ඒක නෙමෙයි මඩ නාගෙන මොකද්ද ඔයා මෙතන කරන්නේ? මම මෙතන මුර කරනවා. අපේ ඇයට සතුරු කරදරයක් ඒද කියලා බලන එක තමයි මගේ රාජකාරිය. සතුරු කරදර මිනිස්සුන්ගෙන්ද? අනේ මං නම් මෙතෙන්ට ආයේ දඩේමට නෙමෙයි. දඩේම දැන් ඉවරයිනේ. දැන් අපිට සතුරු නැහැ. ඉන්න එකම හතුර තමයි වෘත්ති. ඔයාගේ රංචුව. ඔය ඉන්නේ. මෙතන 1000ක් විතර ඉන්නවලු. මට ඔයාගේ යාළුවන් ළඟට ටිකක් ලං වෙන්න පුළුවන් වේද? දැන් අපේ රංචුවට ඔයාලට බය වෙන්න හේතුවක් නැහැ. ඔයාලත් කුළුමීමුන්ට බය වෙන්න ඕනේ නැහැ.
යන්න ඉඩ දෙන්න. තව ටිකක් පරක් වුණා නම් මං ඉවරයි. මං ඉවරයි. නැත්තටම ඇවිල්ලා. යකාරි මෙහෙට එන්න. මගේ පිට උඩට නගින්න. ඒක හොඳයි. මේක මගේ පෝනිය දකින්න තියෙන්නේ. දඩේම ඉවර නම් එයා මගේ පස්සෙන් එළෙව්වේ. දඩේෙන් පස්සේ යාගේ බිරිඳ නැතුණ එකකින් දැන් හරි දුකෙන් ඉන්නේ. එයා හිතා ඉන්නේ වාගේ කට්ටිය තමයි එකට වග කියන්න ඕනේ කියලා. ඒක කොහොමදත් වෙන්න බෑ. අපේ කට්ටිය කවදාවත් ගෑනු සතුන්ව දඩයන් කරන්නේ ආ සමහරට එයා පැටිය ලැබෙන හොඳ තැනක් හොයාගෙන යන්නේ නැති. නැත්තම් එයාව අතරමං වෙලාත් දන්නේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. එයා වෘක්කයන්ට හරිම බය කෙනෙක්. ඉක්මනට එයා හොයාගන්න ඕනේ. කලබල වෙන්න එපා. අපි හොයාගමු. හරි. අපි යන්න අර පාරෙන් යමු. වෘක්කයන්ගෙන් බේරෙන්න අමාරු නෑ. හැබැයි ඒගොල්ලෝ හොඳටම බඩගින්න. යකාරී ඔයා කොහෙද? වටපිට බලන්න කියලා නේද ගියේ? යා කොහේ ගියාද මන්ද? උර්ගේ මගේ ළඟින් ඉන්න. කිසිම දෙයකට බය වෙන්න එපා. මේ අලුත ඔබම් පැටියට නම් මගෙන් ගැලවිල්ලක් නෑ. යෝගනි පැත්තකට ආගට යනවා යන්නයි කිව්වේ. ලැජ්ජ නැද්ද මේ වගේ අලුත ඉපදුන පැටියෙකුට කරදර කරන්න එන්න බය ගුල්ලෝ. බොහොම ස්තුතියි. ඒගොල්ලෝ හොඳටම බඩගින්න ඉන්නේ නැත්තේ. ඒකයි පොඩි එක්කෙනෙක් පස්සේ ආවේ. අන්න හරි. හොඳට කිරි බොන්න. ඔයාට ශක්තිය ඕනේ ආපහු රංචුව ගාවට යන්න. ලොකු උදව්වක්. අපිව මේ කරදරෙන් බේරගත්තට ස්තුතියි. දැන් නම් කවුරුවත් පේන්නේ නැහැ. අපිට පරිස්සමෙන් යන්න පුළුවන්. ආපහු නගින්න ළමයෝ. ඔයා පිහාටුකට වඩා ටිකයි බර වැඩි. මගේ අස්සය නම් ඔය කතාව කියලා නැහැ. වෘගයෝ එයා උදව් ගන්න කට්ටිය එකතු කරගන්න යන්නේ නැති. මේ පාර නම් අපිට බේරිල්ලක් වෙන එකක් නෑ. තව ටිකකින් යාළුව මෙතනට එයි. ඕනනම් ඔය ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මගේ එක අං පාරකින්. අපිට වඩා කට්ටිය වැඩි. මොනා හරි හොඳට කල්පනා කරන්න ඕනි ඉක්මනින්. රාජාලියා මිනිස්සු හොයාගත්ත ආලෝකයට වෘකයෝ බයයි. ඒක මතක තියාගන්න. ආලෝකය? ගින්දර. ඔයාට ස්තුතියි. කලබල වෙන්න. මිනිගොඩවල් ගාවට ලං වෙන්නේ ඒගොල්ලෝ බයයි. අපි ගාවට ලං වෙන්න එපා. එන්න එපා මේ පැත්තට. ආපු දිහාවකට යනවා. ඒ යහකට. කිව්වනේ දෙක සැරේ. යනවා යන්න මෙතන. ආහා. කරත් ඉවරයි. ඉන්න නිවුනොත් නම් එයාලා අපිව ඉතුරු කරන එකක් නේ. හරි බලමු. මාත් මේ වැඩේ ලේසියෙන් අතාරින්න. මත් ඉගෙන ගත්තේ නැති පාඩමක් මං උගන්වන්න. ඔන්න ඔයාගේ පිටිපස්සේ.
අන්න එහෙමයි පුතේ කුළුමීමු සතුරන්ගෙන් බේරෙන්නේ. තමන්ගේ ඔළුව පාවිච්චි කරලා. ඒක නියමයි. ඔයගොල්ලෝ හරි වෙලාවට ආවා. ඔයා මගේ හොඳම යාළුවා. ඈතින් දැක්කා අපේ වගේ සංඥාව. ඔයා වෙන දේවල් වලට දක්ෂ නැති වුණාට අනුතුරුවන් ගන්න නම් වාසයයින් දක්ෂයි. හරි හරි. ඔයා හරිම හොඳ ළමයෙක් යකාරි. ඔයා කරපු දව කවදාවත් අමතක වෙන්නේ ඒ නෑ. වගේම මටත් සමාවෙන්න. ඔයාලගෙන් මගේ පවුලයට කරදරයක් වුණා කියලා මම වරදවා හිතුවට. ගොඩක් හරි සතුටුයි. ඔයගොල්ලොත් අපිට සෑහෙන උදව් කරනවා. ඔයාලගෙන් අපිට ගොඩක් දේවල් ලැබෙනවා. ඇත්තටම මේ තැනිතලාවේ අධිපති ඉන්න ඕගොල්ලෝ තමයි.